හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔන්න හුඟ දවසකින් ඉතින් අද මං ගේන්නේ ඔයගලන්ට ඇන්තූරියම් මල් සේල් එක. ඇන්තූරියම් පේනවද ලස්සන ඇන්තූරියම්. ඉතින් බලන්නකෝ ඔයගලන්ට ඕන කරන ගැලපෙන මල් තියනවද කියලා. තියෙනවා නම් ඉතින් ඉක්මනින්ම ඕඩර් එකක් දාන්න. මොකද ලොකු ක්වොන්ටිටි එකක් නැහැ. ඉතින් ඉක්මන් වෙන අයට තමයි ගන්න පුළුවන්. බලන්නකෝ ඉතින් තියෙන පැලවලින් ඔයාලා ආස කරන පැල තියනවද කියලා. ඇත්තටම ඉතින් ඇන්තූරියනුත් හරි ලස්සනයි. බලන්නකෝ මේ වල ලස්සන හරිම නිරෝගී ලස්සන පැල. ඉතින් ඔන්න එහෙනම් අද බලන්න ඔයගලන්ට ගැලපෙන මල් මොනවාද කියලා. බලලා ඉක්මනින් ඕඩර් එකක් දාන්න. එහෙනම් බලමු අපි. ඔන්න අංක 1න් දෙන්නේ මෙන්න මේ මල් පැලේ. මේ ඇන්තූරියම් එක. ඇත්තටම මම මේවල නම් දන්නේ නැහැ. මොකද මම ඇන්තූරියම් වලට තාම අලුත් කෙනෙක්. ඉතින් මෙන්න මේ පැලේ අංක 1 මේක දෙන්න පුළුවන් රුපියල් 500න්. මෙන්න මේ මලුත් එක්කම තියෙන මේ පැලේ රුපියල් 500කට මට දෙන්න පුළුවන්. ඉතින් ඔන්න අංක 2 දෙකට තියෙන්නේ මෙන්න මේ ලස්සන පැලේ. පේනවනේ. ඒක නිකන් වයි කලර් වෙච්ච ලස්සන මලක්. මේකෙත් මේ මල් එක්කම තියෙන පැලේ මට ඔයාලට රුපියල් 500න් දෙන්න පුළුවන්. අංක 3 3ට තියෙන්නේ මෙන්න මේ පැලේ. මේක ටිකක් රෝස පාටට හුරු මලක්. ඔන්න ඔය පේනවනේ. ඒක ටිකක් කල් යනකොට මේ වගේ කොළ පාට වෙනවා. ඉතින් මෙන්න මේ පැලේ මට ඔයාලට රුපියල් 400න් දෙන්න පුළුවන්. මේ මලුත් එක්කම තියෙන මේ පැලේ දෙන්නේ ඒක රුපියල් 400යි. එතකොට මේක අංක ඔන්න එතකොට අංක 4න් ගේන්නේ මෙන්න මේ ලස්සන බ්ලැක් ඇන්තූරියම් පැලේ. මං හිතන්නේ මේක බ්ලැක් ඇන්තූරියම් වෙන්න ඕනේ. මට Google search කරද්දී නම් මෙන්න මේක බ්ලැක් ඇන්තූරියම් වර්ගයට තමයි වැටුනේ. ඉතින් මේ පැලේ මං ඔයාලට රුපියල් 1000න් දෙන්නම්. එතකොට අංක 5. අංක 5ට තියෙන්නේ මෙන්න මේ මල තියෙන පැලේ. ඒකෙන් පැල දෙකක් තියෙනවා. ඒකින් එක පැලයක් මට ඔයාලට රුපියල් 400කට දෙන්න පුළුවන්. 400යි. අංක 5 එක පැලයක් 400යි. මේ මලුත් එක්ක තියෙන පැලයක් තමයි දෙන්නේ. අංක 6. අංක 6ට තියෙන්නේ මෙන්න මේ තද පාට ලස්සන ඇන්තූරියම් පැලේ. අංක 6. මේක ලොකු පැලයක්. මේ පැලේ මම ඔයාලට දෙන්නම් රුපියල් 800න්. බලන්නකෝ. අංක 7. මෙන්න මේක අංක 7. හරිම ලස්සන මලක් තියෙන. පේනවනේ ඒ මල. ඒක කල්යද්දී ඔන්න ඔය පාටට හැරුණට ඔය මුලින් තියෙන පැලේ ඔන්න ඔය පාට තමයි මල. ඉතින් හරි ලස්සනයි මේ මල. අංක 7 මට ඒක රුපියල් 800න් දෙන්න පුළුවන්. එතකොට අංක 8ට තියෙන මේ සුදු චූටි මල් පැලේ ඒක රුපියල් 700න් දෙන්නම්. එතකොට මේ අංක 9ට තියෙන චූටි සුදු ඒකත් හරි ලස්සනයි. ඒ ඇන්තූරියම් පැලෙත් මම ඔයාලට රුපියල් 700න් දෙන්නම්. මේ මලුත් එක්කම අංක 10. අංක 10ට තියෙන මෙන්න මේ පැලේ. ඒ පැලෙත් මම ඔයාලට ඒකත් බලන්නකෝ හරිම ලස්සන මලක්. ඒකෙත් මේ මල් එක්කම තියෙන පැලේ රුපියල් 600කට දෙන්න පුළුවන් මට ඔයාලට. රුපියල් 600යි. බලන්නකෝ. ඒකේ මේ ලොකු පැලේ 600ට දෙන්නම්. එතකොට අංක 11.
අංක 11ට තියෙන මෙන්න මේ ලස්සන මල් අන්තූරියම් මල තියෙන පැලේ. අංක 11 600යි. ඒකත් 600ට දෙන්නම්. අංක 12. අංක 12ට තියෙන්නේ මෙන්න මේ චූටි මල් තියෙන ලස්සන හැදිච්ච මල් පැලේ. ඒක මං ඔයාලට 500කට දෙන්න. මේක හරිම ලස්සනයි. ගෙදර වැරෙන්ඩා එකේ එහෙම තියන්න හරිය ලස්සනයි. ඉක්මනට පැලත් ගන්න පුළුවන්. එතකොට මේක අංක 13. ඒකෙත් තියෙන්නේ චූටි මල්. ඔන්න බලන්නකෝ හරි ලස්සනයි. ඒක මම ඔයාලට 600ෙන් දෙන්න. එතකොට අංක 14 තියෙන්නේ මෙන්න මේ මල. ඒක ඇත්තටම පැලේ ගොඩක් ලොකු පැලයක්. ඔය හොඳටම හැදිච්ච පැලයක්. මලුත් 4-5ක් විතර තියෙනවා. ඉතින් අංක 14 මම වලට 800ෙන් දෙන්නම්. අංක 15. අංක 15ට තියෙන්නේ මෙන්න මේ මල් හැදිච්ච පැලේ. එතකොට ඒක මම ඔයාලට 600ෙන් දෙන්නම්. අංක 15 600යි. අංක 16 මෙන්න මේ චූටි මල් තියෙන පැලේ. ඒක 16 මම ඔයාලට 500ෙන් දෙන්න. අංක 16. ඒකේ මලුත් එක්කම තියෙන පැලේ 500යි. අංක 17 මෙන්න මේ මලුත් එක්ක තියෙන පැලේ අංක 17. ඒක රුපියල් 600යි. මේ මල් පැලේ 600යි. අංක 17. අංක 18ට තියෙන මේ පැලේ ඔන්න ඔය පේනවනේ. ඒකත් හොඳ ලොකු පැලයක්. ඒක මං ඔයාලට දෙන්නම්. මේ පැලේ මං ඔයාලට 800ෙන් දෙන්නම්. ඔන්න ඔය මලුත් එක්කම තියෙන්නේ අංක 19. අංක 19 මේක ගොඩක්ම ලොකු පැලයක්. එතකොට මේකට මොකද්ද ගෝතමාලාද කොහෙද නම කියනවා කියලා මම පොඩක් ඒකේ නම දන්නේ මං හරියද කියලා. ඒ පැලේ 1000කට දෙන්න පුළුවන්. එතකොට මේ අංක 20 මං ඔයාලට දෙන්නම් 500ෙන්. ඒකත් ලොකුවට හැදිච්ච හොඳ මල් ගහක්. ඉතින් ලස්සනට එක මලක් තියෙන්නේ හඳුනගන්න. අන්න ඒක. එතකොට මෙන්න මේ පැල අංක 21 මට ඕගලන්ට මේ මල් වර්ගෙන් පැලයක් දෙන්න පුළුවන් 400 ගානේ. මෙන්න මේ මල්. මේවා හරි ලස්සනට මේ පඳුරට හැදෙන පැල. මේ පැල වලින් මට ඔයාලට එක පැලයක් රුපියල් 400කට දෙන්න පුළුවන්. මෙන්න මේ මල් ලස්සනයි. අංක 21. අංක 22 මෙන්න මේ මල්. ඒව මට ඔයාලට 350ෙන් දෙන්න පුළුවන්. මෙන්න මේ රෝස පාටට සුදු පාට හුරු ඇන්තූරියම් එක. අංක 22 මේ පැලයක් 350ෙන් දෙන්න පුළුවන්. ඔන්න එහෙනම් අදට ගෙනාපු මල් ඉවරයි. කැමති කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එක දාන්න. ඔයගලන්ට කුරියර් සර්විස් එක හරහා ගෙදරටම මල් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා.